වතුරට ජම්පයක් දාන්න ඕනේ. මේ වීඩියෝ එක 2026 අලුත් අවුරුද්දේ දැම්මට මම මේ වැඩේ කරන්නේ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ 2025 දෙසැම්බර්. මම 24 වෙනිදා ගෙදර ගියානේ. ඊට පස්සේ මමයි නංගි තාත්තයි ගිහිල්ලා මුතු කුඩයක් ගෙනාවා සරසපු නැති එක. මගේ ලොකු ආසාවක් තිබ්බා මුතු කුඩයක් සරසලාම පූජා කරන්න. ඊට පස්සේ අපි කුඩයක් අරගෙන ඒක සරසන්න ඕන කරන බඩුත් අරගෙන ආවා. අපි මේක සරසන විදිහ ගැන හිතලා තමයි ඒකට අවශ්‍ය කරන බඩු ගත්තේ. කඩේ ගන්න තියෙනවා සරසලා ඉවර වුණ කුඩයක් වුණත් එකක් රුපියල් 6500ක් ඒ වගේ ගාණක් වෙනවා. ඉතින් 25 ඒ වැඩේ කරලා අපි 26 වෙනිදා මේ ලෑස්ති වෙන්නේ උදේම මේ ගමන පිටත් වෙන්න. අපි මේ යන්නේ අනුරාධපුරේ. ඉතින් අද මගේ පවුලේ ඔක්කොමලත් එක්ක මේ ගමන යන්න පුළුවන් වුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. කලින් දවසේ මානෙල් මල් අපි ගෙනාවා. ඒවා ඉරව්ව වැටෙන වෙලාවට තමයි පිපෙන්නේ. අපි යන ගමන් ඉරව්ව වැටිගෙන ඉද්දී ඇත්තට මේවා පිපුණා. ඒවා බලෙන් පුපන්න බෑ. බලන්නකො අනුරාධපුරේ යද්දී තියෙන ලස්සන වටපිටාව. යන ගමන් තව අටපිරිකරකුත් ගත්තා. අපි හඳුන් කූරු පොල් තෙල් ඒ දේවල් ගෙදරින්ම අරගෙන ආවේ. ඒ වගේම අපි දවසම වගේ යන නිසා උදේට කන්න දවල්ට කෑමත් උයාගෙන ගියා. රුවන්වැලි මහසෑයට අටපිරිකර ගෙනියනකොට ගෙනියන්න කලින් ඒවා චෙක් කරනවා. චෙක් කරලා එතනින් අපිට කාඩ් එකක් දෙනවා. ඊට පස්සේ අපි ඊළඟ තැනින් ඇතුල් වෙද්දී ඒ කාඩ් එක පෙන්නලා තමයි අටපිරිකර එක ඇතුළට අරගෙන යන්න ඕනේ. මගේ හිතේ තිබුණෙම මේ වගේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයකට හෙවන වැටෙන්න මේ මුතු කුඩේ ඉහළලා පූජා කරන්න. මට ඒකේ විදිහටම ලස්සනට කරගන්න පුළුවන් වුණා. රුවන්වැලි මහසෑය එක එක දවසට ලස්සන මල් වලින් සරසලා ගොඩක් පින්කම් තියෙනවා. ඊළඟට අපි ගියා කටුසෑයට. කටුසෑය තියෙන්නේ මිහින්තලේ රජමහා විහාරයේ තියෙන හරියේ. මගේ යාළුවෝ කිව්වා රජරට කැම්පස් එකේ එහෙම හිටපු යාළුවෝ මෙතෙන්ට ගොඩාක් අය එනවා. ගොඩක් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන තැනක් එහෙම කියලා. ඉතින් ඒ කියපු දවසේ ඉඳලා මට කටුසෑයට යන්න උවමනාවක් තිබ්බා. මං කලිනුත් එහෙම අහලා තිබුණා. ඒත් අනුරාධපුරේ ආවට මෙතනට ඇවිල්ලාම නෑ මම කලින්. ඊට පස්සේ අපි එතෙන්ටත් ගිහිල්ලා කටුසෑයට ගියාම මේ වගේ ඒ වටපිටාවේ බලන්න ගොඩාක් තැන් තියෙනවා. අපි ඒ තැනුත් හරිම ලස්සනයි. අපි ඒත් ඇවිදලා ගොඩක් ඒ තැන් බැලුවා. එතන විස්තරේ තිබුණ විදිහට මිහින්තලේ හදන්න
භාවිතා කරපු උපකරණ තැන්පත් කරලා තමයි ඒ සෑය හදලා තියෙන්නේ. ඊළඟට අපි ගියා කළුදිය පොකුණ බලන්න. මේකේ තියෙන්නේ ඔය කටු සෑය තියෙන හරියමයි. කටු සෑය තියෙන පැත්තේ නෙමෙයි පාරෙන් අනිත් පැත්තේ. මේක ලොකුවට එහෙම පාරට පේන්නේ නැහැ. ලොකුවට බෝඩ් ගහලා එහෙම නැහැ. අපිත් මැප් එක දාගෙන ගිහින් හොයලා ආයෙත් පාර වැරදිලා ආයෙ ඇවිල්ලා බලද්දි ඒ ළඟමයි තිබිලා තියෙන්නේ. මේ වගේ පාරක් මැදින් මුලින්ම යන්න තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් උඩට නගින්න තියෙනවා. ඒ නැග්ගට පස්සේ හිතා ගන්නත් බෑ. ගොඩාක් ලස්සන තැනක් ඒක. හරිම නිස්කලංක තැනක්. මං ආසයි මේ වගේ පාරවල් වලින් යන්න. මම කලින් අර දිඹුලාගල කැලේ මැදින් ගියපු වීඩියෝ එකෙත් ගොඩක් මේ වගේ පාරක් තමයි ඒකෙත් තියෙන්නේ. පරිසරයත් ගොඩක් මේකට සමානයි. දිඹුලාගලත් නිල්දිය පොකුණ කියලා තියෙනවා. ඒකට අපි වෙනම දවසක ගියා. උඩටම යනකම් ගොඩක් දුර ගියා. ඒත් අපිට හවස් වුණා. එතෙන්ටම යන්න බැරි වුණා. ඒකටත් අනිවාර්යයෙන්ම දවසක යන්න ඕනේ. මිහින්තලේ රජමහා විහාරේ තිබුණට අපි මිහින්තලේට ගියාට මට හිතෙනවා ඇත්තම මිහින්තලේ තියෙන්නේ මෙතන කියලා. මේ පොකුණ වටේටම මේ හරියෙන් ඇවිදගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ අර ඈතින් පෙනුනේ පොකුණ මැද තියෙන වගේ තැන. මෙතන. දැන් පොකුණට අපි වටේම ගියාම මෙතනට යන්න පුළුවන්. ඒකල මේ පාර මැදින් ඒ මැද තැනට යන්න පුළුවන්. එතෙන්ට ගියාම ආයෙත් ඒ පොකුණ වටේටම ඊට පස්සේ අපි අර මුලින් ආපු තැන තව බලන්න එන මිනිස්සු ඒ ඔක්කොම එතෙන්ට පේනවා. අපි මේවත් බලලා අපිට දවල් කෑම කන්න හොඳ තැනක් හම්බුණා. අපි එතන බිම ඉඳගෙන පික්නික් එකක් ආවා වගේ ගෙනාපු කෑමත් රසට කාලා ඒ ඔක්කොම සතුටින් කරගෙන ගෙදර ආවා.